ඕගොල්ලන්ට මං අද කියලා දෙන්න යන්නේ වෙළඳ පොලේ තියෙන ගොඩාක් hair oil අතරින් හොඳ herbal hair oil එකක් තෝරගන්නේ කොහොමද කියන එක. මේ පැත්තේ තියෙනවා Miss Piumi herbal hair oil එක. මේ පැත්තේ hair oil වර්ග 3ක් තියෙනවා. ඒ තුනම මම වෙළඳ පොලෙන් ගත්තේ ඒවා. ඉතින් මම ඕගොල්ලන්ට දැන් කියලා දෙන්න යන්නේ වර්ණය අණුව කොහොමද? වර්ණය කියන්නේ පාට. hair oil එකේ පාට අණුව කොහොමද හොඳ hair oil එකක් තෝරගන්නේ කියලා. දැන් ඕගොල්ලන්ට පේනවනේ මේ hair oil තුනේ තියෙන පාට. එකක් කහ පාටයි, එකක් ලා දුඹුරු පාටයි, එකක් තද දුඹුරු පාටයි. මේකට හේතුව තමයි කොළ, යුෂ, ඒ වගේම තෙල් වර්ග, ඒ වගේම කල්ක වර්ග අනුපාතිකව දාලා නැතිකම. සහ මේක හිඳින්න උපයෝගී කරගෙන තියෙන ඇලුමිනියම් හට්ටියක් විය යුතුයි. නැතිනම් තඹ හට්ටියක මේක හින්දානම් තද කොළ පාට ඉතුරු වෙනවා. ඒක නිසා මේකට යොදාගෙන ඇත්තේ ඇලුමිනියම් එකක්. ඒක නිසා තමයි වර්ණය ඔයගොල්ලෝ අනිවාර්යයෙන්ම බැලිය යුතුමයි hair oil එකක්. හොඳ ගුණාත්මක භාවයෙන් hair oil එකක් තෝරා ගනිද්දී. මේ තියෙන්නේ Miss Piumi herbal hair oil එක. මම මේකත් ග්ලාස් එකට දාලා පෙන්නන්නම්. හොඳට බලා ගන්න. හරිම තද කොළ පාටක් තියෙනවා. ස්වභාවික වර්ණය බලන්න. මේ මගේ hair oil එක, මේ Miss Piumi hair oil එක. මේ තියෙන්නේ වෙළඳ පොලේ අනිත් hair oil වර්ග 3. කලර් එක බලන්න. ඕගොල්ලන් හරි hair oil එකක් තෝරා ගනිද්දි මේ වගේ තද කොළ පාටට තියෙන hair oil එකක් තෝරා ගත යුතුමයි. ඒකට හේතුව තමයි මේ Miss Piumi herbal hair oil එක හිඳින්නේ තඹ ඇතිලියක් ආධාර කරගෙන. ඒ කියන්නේ තඹ ඇතිලියේ මේ වගේ herbal hair oil එකක් හිඳිද්දි ඒකේ තියෙන ගුණාත්මක භාවය රැඳෙනවා. ඒ කියන්නේ කොළවල තියෙන, කොළවල යුෂවල තියෙන, ඖෂධවල තියෙන ගුණාත්මක භාවය විනාශ වෙන්නේ නැහැ. මේ විදියට කොළ පාට විනාශ වෙන්නේ නැහැ. මොකද තඹ කියන එකේ උෂ්ණත්වය සමානාකාරව ගමන් කරන නිසා. ඒක නිසා මේ විදිහට hair oil එක තද කොළ පාටට හිටිනවා. ඒ කියන්නේ hair oil එක පිච්චීමකට ලක් වෙලා නැහැ කියන එක. මම දැන් ඕගොල්ලන්ට කියලා දෙන්නම් Miss Piumi herbal hair oil එක මේ වගේ තද කොළ පාටක් ගන්න හේතුව මොකක්ද කියලා. පළවෙනි එක තමයි අපි ඖෂධ වර්ග, තෙල් වර්ග, කල්ක වර්ග සම අනුපාතයකට තමයි දාන්නේ. 16:4 අනුපාතයට තමයි යුෂ වර්ග, තෙල් වර්ග, කල්ක වර්ග මේ hair oil එක හිඳිද්දි දාන්නේ. අන්න ඒ අනුපාතය හරිම අනුපාතය දැම්මහම තමයි මෙන්න මේ විදිහට තද කොළ පාටක් එන්නේ. යුෂ වැඩි වෙන්නත් බෑ, තෙල් අඩු වෙන්නත් බෑ, කල්ක වැඩි වෙන්නත් බෑ. ඒවට අනුපාතයක් තියෙනවා. ඒකට 16:4 අනුපාතය කියන්නේ ඒක දීර්ඝව විස්තර කරන්න ඕනි. ඉතින් ඒ විදිහට අනුපාතිකව මේක හිඳගත්තොත් මේ වගේ හොඳ ගුණාත්මක භාවයේ යුතු herbal hair oil එකක් ඔයාලගේ අතට අපිට දෙන්න පුළුවන්.